අයිබෝවන් තෙරුවන් සරණයි ආදරණීය සිවිලේනි. ජාතිවාදය ආගම්වාදේ බලකාමී දුරු වෙලා ලෝකෙට සාමය උදා වේවා කියලා අදිෂ්ඨාන කරමින් අද දවසේ ඔබට ආමන්ත්‍රණය කරන්න හිතුණා. මගේ මේ උළුවස්ස මගේ සියලුම වැඩසටහන් වලදී විවෘත කරමින් තමයි මම ඔබ ආමන්ත්‍රණය කළේ. එතනින් මම ඔබට ලොකු පණිවිඩයක් දෙනවා. මොකද්ද පණිවිඩය? පඤ්ඤාවන්තස්සාය ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ගෞතම බුදුන් වහන්සේගේ උතුම් වූ බුදුදහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි. එහෙමනේ දේශනා වෙන්නේ. එනම් මේ ලෝකයේ ඉන්නා වූ බොහෝ අය ප්‍රඥාවන්තයෝ නම් ලෝකේ බලකාමයක්, ලෝකේ යුද්ධයක්, ජීවිත විනාශ කිරීම පවතීද? නැහැ. එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙනම් ජීවිතය කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ යථා ස්වභාවය තේරුම් ගත්තේ නැති පිරිසක් ලෝකේ ජීවත් වීම එකී පිරිස භෞතිකවාදී බලගතු වීම අද මුළු ලෝකයටම හානි කර තත්ත්වයක් උදා කරලා තියෙනවානේ. ඔය දේම තමයි කිත්තුස් වහන්සේගේ දේශනාවෙත් තියෙන්නේ. තවත් විදියකින් ওই දේම අනාවරණය කරනවා. කොහොමද? පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක් නිසාද? පාපේ දොරටුව විශාලයි. ඇතුල් වන්නෝද බොහෝයි. එහෙනම් මේ පාපේ දොරටුව ලෝකයේ විශාලයි. විශාල පිරිසක් ඇතුල් වෙනවා. නමුත් මම නොබලාට කියමි. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. ඒ ගමන් මාර්ගයේද ටිකක් අවහිරයි තමයි. නමුත් ඒක තමයි ස්වර්ගයේ මාර්ගය. නමුත් මෙන්න මේ කියන පටු දොරටුව හම්බෙන්නේ ස්වල්ප දෙනෙකුට පමණයි. එහෙමනම් ලෝකේ ඉන්නා වැඩිම ජනගහනේ ක්‍රිස්තියානි වෙන්න පුළුවන්ද? ක්‍රිස්තු වචනයට අනුව නම් එහෙම වෙන්න බෑ. මොකද ස්වල්ප දෙනෙකුට පමණයි, 14කට පමණයි මේ ස්වර්ගයේ මාර්ගයේ මුණ ගැහෙනවා කියලා කිත්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ නිසා ලෝකයේ ඉන්නා සියලු දෙනා යන මාර්ගයේද අපිත් යන්න ඕන. විශාල පිරිසක් කියන දේ කතාව තමයි ඇත්ත. ගොඩාක් දෙනෙක් මේ කතාව කියන්නේ ඇත්ත නිසා තමයි. අන්න ඒ වගේ විශාල පිරිසක් කියන දේ ප්‍රසිද්ධ වුණා උදී පසුපස ගමන් කිරීම බුදුදහමට හෝ ඒ කිත්තුස් වහන්සේගේ දේශනාවටත් එකක වෙන්නේ නැහැ කියලා තමයි මම නම් ඔබට කියන්නේ. ඒක තමයි සත්‍යය. අන්න ඒ නිසා මේ මොහොතේදී ප්‍රඥා ගෝචර විය යුතුයි කියලා මම ඔබට අවධාරණයෙන්ම කියනවා. හේතුව ශ්‍රී ලාංකීය ජනතාවක් විදේශගත වෙන්න විශාල ප්‍රමාණයක්. ඔවුන්ට රැට හරියට කෑමක් නැහැ, නිින්දක් නැහැ. ඒ කන කෑමද පත්තියම් වෙන්නේ නැහැ. බයෙන් තැති ගැනීමෙන් බොහොම අවදානමක් තුල තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ යුද්ධේ ආයන්නවත් දන්නේ නැති අහිංසක නොදරුවන් දාස් ගානින් විනාශ වෙනවා. ඔවුන්ගේ ජීවිත පරිහානියටපත් වෙනවා. වයස්ගත පිරිස ජීවිත හානියටපත් වෙනවා. කිසිම වරදක් නොකරපු ධර්මිෂ්ඨව ජීවත් වෙන්නා වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඔවුන්ගේ ජීවිත නැතු වෙනවා. ඔබ දකින්න ඕන මේ මොහොතේ යන්නේදී. ඒ හින්දා ආගම්වාදීව, ජාතිවාදීව ලෝකය දකින්න එපා මේ මොහොතේ. මමද
ඒ කියන්නා වූ චිත්ත පීඩාව තුළ තමයි ජීවත් වෙන්නේ. වෙනදා ඕම ලස්සනට රවුල කපලා ඕම ලස්සනට තමයි මම වැඩසටහන් කරන්නේ. නමුත් අද රවුලවත් කැපුවේ නැහැ. චිත්ත පීඩාවත් තුළ ඉන්නේ. ඔබේ ප්‍රඥාව අවදි කිරීම සඳහා බොහෝ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. ඒ සියල්ලකට తాවකාලිකව විරාම ලකුණක් තිබ්බ මේ ටික දවසට. හේතුව ලෝකේ අපේම මේ ශ්‍රී ලාංකීය ජන කොටසක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ශ්‍රී ලාංකීය කියනවා පටුතන ඉඳගෙන එහෙම ලෝකය බලන කෙනෙක් නෙමෙයි මම බෞද්ධයෙක්. ඒ බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් තමයි අපි ලෝකය දකින්නේ. මේ සියලු දෙනා ලෝකයේ මිනිස්සු එකම වර්ගයේ මනුස්ස වර්ගයේ. ඒ නිසා මේ අපේ රටට අපේ දේශ සීමාව තුළ කිසියම් වූ කෙනෙක් විපතකටපත් වුණොත් ලේබලය මොකක්ද කියන දේ අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ ලේබලේ ඊශ්‍රායෙල්ද, ඒ ලේබලේ ඇමරිකන්ද, ඒ ලේබලේ ඉරානද, ඒ කිසිදු ලේබලයක් අපිට අයිති නැහැ. හේතුව අපි බෞද්ධ රටක්. බුදුදහම ඉස්මුදුනෙන් අපි අගයන ජාතියක්. මනුස්සකම ගුණධර්ම බොහොම ඉහළින් අගයන ජාතියක්. ඒ නිසා මනුස්ස වර්ගයේ යම් කෙනෙක් හෝ තිරිසංගත සත්වයෙක් හෝ විපතකටපත් වුණොත් ඒ විපතටපත් තැනත්තාට අපේ සීමාව තුළ අපි පිහිට වෙනවා. පිහිට විය යුතුයි. එහෙමනම් ඒ බව අපි බය නැතුව අපිට කියන්න පුළුවන්. ලෝකෙටම අඬගාලා කියන්න පුළුවන්. සාමය වෙනුවෙන් හඬත් නගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මොහොතේදී නැතිබිල්ල මවමින් යුද්ධයට සුදුහුණු ගාමි එක එක රටවල් වලට එක එක ඒ පුද්ගලයන්ට පක්ෂපාතී වෙලා මේ යුද්ධය මේ චිත්‍රපටයක් කරගත්තු පිරිසක් අද අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ යුද්ධය සාධාරණීකරණය කරමින් නොයෙකුත් බිල්ලමවමින් විචාර කරන විචාරකින් අපිට පේන්න ඉන්නවා. ඉතින් මේක බොහොම වැරදි දෙයක් විදිහටයි මම නම් දකින්නේ. ඒ හින්දා මේ S දෙකක් තියෙනවා අපිට බලන්න. S දෙකක් දීලා තියෙනවා සබහා ධර්මයෙන්ම. කන් දෙකක් තියෙනවා බොහොම හොඳට අහන්න. නාස්පුඩු දෙකක් තියෙනවා. හොඳට ඝන සුවඳ අපිට දැනෙනවා. මේක ගඳයි මේක සුවඳයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ඒක කටයි දීලා තියෙන්නේ. බොහොම අඩුවෙන් මේ කතා කරන්න. එහෙනම් ලෝකය කොච්චර විශාල වුණත් ওই විශාල ලෝකය විනාශ කරන්න මේ චූටි කටෙන් පුළුවන්. ඒ නිසා මේ කට කියන දේ බොහොම පරිස්සම් කරා ගන්න ඕන අවස්ථාවක් තමයි මේ. දැන් පංචායුධ කුමාරයාට ආයුධ පහක් තිබුණා. ආයුධ පහක් අතේ තියාගෙන තමයි මේ ගමන් කරන්නේ. උට හම්බ වෙන රාශිය දරුණු රාශියක්. දැන් රාශිය හම්බුණාට ආයුධ පහක් තිබුණාට දැන් ජය ගන්න බෑනේ. බය බුද්ධලයට. ඔය බය කියන දේ ඕනාට වඩා නිවටකමයි බයයි කියන දේ ඕනාට වඩා වැඩි වෙන්න හොඳ නෑ බුද්ධලියෙකුට. ඒකත් ජීවිත හානියට කාරණාවක් වෙනවා. ඒ නිසා කිසියම් වූ තැනකදී නිවට වෙන්න එපා. අනවශ්‍ය විදිහට බියටපත් වෙන්න එපා කියන කාරණාවත් මේ ශ්‍රී ලංකාව වාසීන්ට මේ මොහොතේදී අවධාරණයෙන්ම කියනවා මම නම්. ලාංකීය පුරවැසියෙක් හැටියට ඔබට කතා කරන්නේ. නමුත් ඔය පංචායුධ කුමාරයා බොහොම නිර්භීතයි. ඔහු පහර දෙනවා. එකින් එක ආයුධ පහෙන් පහර දෙනවා. ආයුධ පහ මැලෙනවා මේ රාශියගේ ඇඟේ. දැන් ආයුධ පහක් තිබිලත් බැරි වුණා නම් මේ රාශියව ජය ගන්න කොහොමද අතින් පයින් ගහන්නේ? නමුත් පංචායුධ කුමාරයා එහෙම අධෛර්යයටපත් වුණේ නැහැ. ඔහු ගානවා එක අතකින් ඒ අතත් ඇලෙනවා. අනිත් අතින් පහර දෙනවා ඒ අතත් ඇලෙනවා. එක කකුලකින් පහර දෙනවා ඒකත් ඇලෙනවා. අනිත් කකුලෙන් පහර දෙනවා. දැන් සේර මැලිලා දැන් හිස විතරයි තියෙන්නේ ගහනවා හිසෙනුත් හිසත් ඇලෙනවා. දැන් මොකද කරන්නේ? ආයුධ පහක් තිබිලත් බැරි වුණා නම් ජය ගන්න එතකොට මේ ශරීර ශක්තියනොත් මේ බැරි වුණා නම් ජය ගන්න දැන් කොහොමද ජය ගන්නේ මේ රාක්ෂයව? මේ මොහොතේදී පංචායුධ කුමාරයා පාවිච්චි කරන ස්ථානෝචිත ප්‍රඥාව. ඔහු කියනවා මේ රාක්ෂයට මමාව ගිලපන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මල් ළඟ තියෙනවා බොහොම දරුණු ආයුධයක්. ඒ ආයුධය විසලා මේ ජීවිතේ හානි වෙයි. මොකද්ද ඒ ආයුධය කියලා අහනවා. එහෙම කියන්න බෑ ලිහිල් කරලා බිමින් තියන්න කියනවා. ඒ ලිහිල් කරලා බිමින් තිබ්බට පස්සේ උත්තර දෙනවා පංචායුධ කුමාරයා මංගා තිබුණු ආයුධේ වෙන මොකුත් නෙමෙයි ස්ථානෝචිත ප්‍රඥාව. එහෙනම් මෙන්න මේ ස්ථානෝචිත ප්‍රඥාව තමයි අපේ ජීවිත ආරක්ෂාවට අපිට මේ මොහොතේ ගොඩාක්ම වටිනා ආයුධය. ඒ ආයුධය පාවිච්චි කරන්න කියලා ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ.
අද ධර්ම දේශනාව අපිට මේ බොහෝ ධර්ම දේශනා අහන්න ලැබෙනවා. 108 වාරයක් පෙරපු භක්තියේ පැනින් පුද්දලයාව නාවන ධර්ම දේශනා තමයි අහන්න ලැබෙන්නේ. මේ භක්තිය කියන්නේ බුදුදහමට විරුද්ධ දෙයක්. භක්තිය කියන්නේ අන්ධකාරයක්. ඒ නිසා මේ භක්තිවාදය නිතරම භක්තිවාදයෙන් බැඳෙනවා. බුද්ධලයන්ට බැඳෙනවා. එක එක රටවල් වලට බැඳෙනවා. එක එක ආගම් වලට බැඳෙනවා. එක එක ජාතීන්ට බැඳෙනවා. ඒ නිසා මේ භක්තිවාදය කියන දේ නිතරම බුද්ධිය වැහෙන, ප්‍රඥාව වැහෙන අන්ධකාරයක්. ඒ නිසා මේ අන්නේ අන්ධකාරය දුරු කරන ප්‍රඥාවේ ආලෝකෙ තමයි මම නම් නිරන්තරයෙන්ම නිකුත් කරන්න උත්සාහ කරන්නේ. ඒ පණිවිඩයම තමයි මම ඔබට දෙන්නේ. අන්න ඒ නිසා මේ මොහොතේදී ඔබ සියලු දෙනා හිතන්න අවශ්‍යයි. ඔබ සියලු දෙනා මේ මොහොතේදී දකින්න ඕන විනාශන ජීවිත. ඔවුන්ගේ චිත්ත පීඩාව යුද්ධයෙන් කවුරුත් දිනන්නේ නැහැ. කිසියෙකුත් ජයග්‍රහණය කරන්නේ නැහැ. යුද්ධයෙන් తాවකාලිකව ජයග්‍රහණය කළයි කියලා හිතන කෙනා විශාල සතුරු පිරිසක් ඇති කරා ගන්නවා. නිතරම මේ අන්ධකාරයේ අනතුරේ විනාශේ අඳුරු සෙවෙනැලි ඕම් වටා සැරිසරනවා. යුද්ධයෙන් පරාජය වෙන කෙනා දුක් වෙනවා. මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලය තමයි ජීවිත හානිය, දේපල හානිය, ආර්ථික පරිහානිය, කායික පීඩාව, මානසික පීඩාව, මුළු ලෝකයක්ම අවහිරතාවයට පත් කිරීම. ඔච්චරයි. වෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේක තේරුම් ගන්න ප්‍රඥාව නැති භක්තිවාදියාට බෑ. ඒ නිසා මේ ලෝකයේ සියලු ප්‍රශ්න වලට මූලිකම හේතුව. අන්න ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ මේ මොහොතේදී කිසියම් වූ කෙනෙකුට ගැති වෙන්න එපා. කිසියම් වූ පුද්ගලයෙකුට හෝ කිසියම් වූ රටකට ගැතිභාවයෙන් බැඳෙන්න එපා මේ මොහොතේදී. ඒ වගේම නිවට බියගොළු පුද්ගලයෙක් වෙන්නත් එපා. ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදිහට. ඒ බියගොළුකම නිවටකම මාර්යාට අත වැනීම තමයි නිරන්තරයෙන්ම. ඔහුගේ මරණය බොහොම ඉක්මන් වෙනවා. අන්න ඒ නිසා මම මේ කතා කරන්නේ ඔබට ඔබ බොහොම නිර්භීතව ඔබේ හඬ අවදි කළ යුතුයි. සාමය වෙනුවෙන්. සාමය වෙනුවෙන් හඬ නගන්න. අපේ දහම වෙනුවෙන් අපි හඬ නගන්න. ඒ දහම වෙනුවෙන් යුතුයකම ඉටු කරන්න. මනුස්සකමේ ගුණ ධර්මය අගය කරන්න. අපි කාටවත් අපි කිසිවෙකුටවත් අපි බියටපත් විය යුතු නැහැ. එතනදී අපි ලෝකයට ගැතිය යුතු නැහැ. අන්න ඒ නිසා අර පරපුරේ තියෙනවා මම ඔබට අවසාන වශයෙන් මේ සිහිපත් කරන්න අපි පරපුරෙන් ආපු තියෙනවා මේ බොහොම වටිනා වචනයක්. පුද්දලයන් 3 දෙනෙක් හිටියා පරපුරෙන් බැහැර කරපු. කවුද ඒ පුද්දලයන් 3 දෙනා? තකට තක මිසන් නොතකට තකන එක. හරි දෙයට වැරදි කියනවා, වැරදි දෙයට හරි කියනවා, වාසි පැත්තට හොయ్య කියනවා. දුර්වලයා දැක්කහම බලය පෙන්නනවා, බලවතා ගාව දණින් වැටෙනවා. ආන්ගේ පුද්දලයා තමයි කවුද? තකට තක මිසන් නොතකට තකන පුද්දලයා. එහෙම පුද්දලයෙක් කිසියම් වූ පරම්පර මේ පරපුරක ජීවත් වුණොත් අන්නේ පරපුර විනාශයටපත් වෙනවා කියනවා සිතිවිල්ලේ ඒ පුද්දලයා පරපුරෙන් බැහැර කරා. අනිත් පුද්දලයා කවුද? දුකට පිට වුණාය මතක නැති එක. හොඳම නැති එකෙක් තමයි. ඒ නිසා දුකට පිට වුණා නම් අපිට කවරෙක් හෝ අපේ ජීවිතයේ තියෙන තාක්ම අන්න ඒක අපිට මතක තියෙන්නත් අවශ්‍යයි. එහෙනම් ජීවිතේ පැයකින් ඉවර වෙයිද? දවසකින් ඉවර වෙයිද? මාසෙකින් අවුරුද්දකින් ඉවර වෙයිද? ඒක හිතන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් ජීවත් වෙන්නව තප්පරය වුණත් කොන්ද කෙලින් තියාගෙන පෞරුෂත්වයක් ඇතුව නිවට නොවි ඒ ගැති જાතියක් නොවි ඒ පරගති චින්තනයෙන් මිදලා ස්වාධීන මිනිසෙක් විදියට ධාර්මික මිනිහෙක් විදියට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒක තමයි පුද්ගලයේ සතු ගෞරවය කියන්නේ. අන්න ඒක තමයි අභිමානය කියලා කියන්නේ. ඒ අභිමානවත් පුද්ගලයන් රටට බිහි වී යුතුයි. අන්න ඒ කාරණාව. ඒ නිසා මේ දුකට පිට උනා නම් යම් කෙනෙක් අන්න ඒ කෙනාට අපි පෙරලා අපි ඕනෑම මොහොතකදී අපි පිට විය යුතුයි. ඒකත් අවධාරණයෙන්ම කියන්න ඕන. එහෙම නොවන පුද්ගලයා ද පරපුරෙන් බැහැර එහෙම කරන චාරිත්‍රයක් අපි තුල තිබුණා. එහෙනම් තුන්වෙනි කාරණාව මොකද්ද? එකට එක නොකට ආපසු දුවන එක. ඔය එකට එක නොකට ආපසු දුවන එකත් මේ පරපුරේ එහෙම පිළිගත්තාව කෙනෙක් නෙමෙයි. තමුන් නිවැරදිව ජීවත් වෙන්න ඕන, ධාර්මික ජීවත් වෙන්න ඕන, තව කෙනෙකුට කරදරයක් හිංසාවක් නොවි ජීවත් වෙන්න ඕන.
හැබැයි කිසිම හේතුවක් නැතුව තමුන්ට කවුරු කෙනෙක් උපද්‍රවයක් කෙරුවොත් ඒකට ඉතින් එකට එක කරන්නත් ඕන පහරට පහර දෙන්න ඕනා කියනවා. එහෙම ප්‍රතිපත්තියකුත් අපිට තිබුණා. නමුත් ආන් ඔය කියන ප්‍රතිපත්තිය බුදුදහමෙන් 100%ක්ම දුර වෙලා තියෙන්නේ. හේතුව මොකද්ද? එහෙනම් මේ වෛරය පරිගැනීම කියන දේ ජීවිත දහස් ගාණක් පිළිගන්නව භයානක මිසයිලයක් නම් අන්නේ මිසයිලේ විනාශ කරන මිසයිල නාශකයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ නිසා මේ මෛත්‍රිය කියනවාදී අපි යම් තාද්දුරට පතුරනවද අර වෛරය කියනවාදී නැසෙන එකම මිසයිල විනාශකය තමයි ඒක. අන්න ඒ නිසා අන්නේ ඒ දහමට අනුගතව ඒ ගොඩනැගුණු පිරිසක් විදිහට අපි ඒකට එක කිරීමේ ප්‍රතිපත්තිය බැහැර වෙලා ගොඩාක් කල්. නමුත් තවත් බොහෝ අය තුල තියෙනවා ඥාන වශයෙන් ඇවිල්ලා තියෙනවා. දහම නොතිබුණොත් හදවතේ ඒ පුද්දලයා එකට එක කරනවා. හැබැයි ඒක පිරිහීමට හේතුවක් තමයි. ඒ නිසා මේ පරපුරේ එක ගතියක් අපි දුරු කරාපු ගතියක් ඔය අන්න ඒ නිසා ඒ නිසා අපි දුරු කළ යුතුයි. බුදුදහම අගය කරන්නා පිරිසක් විදියට ජීවිතයේ තේරුම් ගත්තා පිරිසක් විදියට ඒ නිසා මේ ජීවිතය කියන දේ භවගාමී වාපු මේ ගමන මහා සාගරයට සමාන කෙරුවොත් ජීවත් වෙන කාලය මේ මහා සාගරයට ඇල්පෙනෙත්තක් ගහලා ඇල්පෙනෙත් උඩට ගත්තා මේ ඇල්පෙනෙත් අග්ගිස්සේ රැඳෙන ජල බිඳුවක් වෙන ප්‍රමාණයක් තමයි අපි ජීවත් වෙන්නේ. ඔන්නේ කුඩා කාලයේ කරන මේ පාප කර්මයන් අර මහා සාගරය වගේ භවයට බලපානවා. පාප කර්මේ විපාකයක් වශයෙන් එනවා. ප්‍රාණඝාතී ඒ විපාකය මොකද්ද? අපි මනුස්ස භවයක ඉපදුනත් කිසියම් වූ කාල සීමාවකදී අකල් මරණ වලට ගොදුරු වෙනවා. මොකද්ද හේතුව? ප්‍රාණඝාතය කරලා තිබ්බොත් ඒක තමයි ප්‍රතිපාකේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්තු මච්චුනෝ වත්තානං උපමාකත්වා අනහන යනකාති. සීලම සත්‍යෝ දනුවට බයයි. සීලම සත්‍යෝ මරණයට බයයි. තමන් උපමාවට අරගෙන කිසියම් වූ සතේ ඝාතනය කරන්න එපා. ඒ ඝාතනයට අනුබල දෙන්න එපා. ඒකනේ බුදුදහම. ඉතින් අපි කරුකොලේ තියන්නේ දහමයි. ඉතින් ඒ දහම අපේ හදවතේ තියෙන තාක්කල් අපිට තියෙනවා ලොකු ආරස්සාවක්. ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික බලවේග අවදි වෙලා ඒ බලවේග විසින් ලෝකෙට පණිවිඩ දෙනවා. මේ විශ්වය තුළ පවතින ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය ඒ අපි කෙරෙහි ආකර්ෂණය වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ මොහොතේදී එහෙනම් මෙන්න මේ යුද්ධයට සුදුහුණු ගාලා ඒකට අනුබල දීලා බුද්ධලේගේ ජීවිත විනාශ වෙනකොට එතනින් උද්ධාමයටපත් වෙන්නා වූ අධර්මිෂ්ඨ જાතියක් වුණොත් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. ඔබේ චේතනාව හොඳ නැත්තම් චේතනාව පවිතුනම් විශ්වයට ඔබ නිකුත් කරන්නේ අඳුරක් නම් අඳුරු පණිවිඩ තමයි අපිට විශ්වයලු දෙන්නේ. අන්ධකාර දේවල් වලට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා විචාරකයන්ගේ අවිචාරය ඒක පිටු දකින්නවා. බුදුදහමට අනුව යන්නේ දී පිටු දකින්නවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මම කියන්නේ යෝජනා කරන්නේ මේ මොහොතේදී අර විපතටපත් වුණාගේ ජීවිත දිහා ඔබ බලන්න අවශ්‍යයි. 100% හොඳ මිනිස්සු කිසිම රටක ජීවත් වෙන්නේ නැහැ. 100% නරක මිනිස්සු ජීවත් වෙන්නෙත් නැහැ. ඔය දෙකොට්ටාසෙම හැම රටකම ජීවත් වෙනවා. කවුරු නමුත් මේ අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ වෙන එක මේ වයස්ගත බුද්ධලයා මේ සිවිල් පුරවැසියා කිසිම වරදක් නොකරපු අය අන්නේ ඒ ඔවුන්ගේ ජීවිත පරිහානියටපත් වෙන එක පිටු දකින්න ඕන. ඒ වෙනුවෙන් නිර්භීතව බය නැතුව ලෝකෙට මහාන නගන්න අපිට හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ සියලුම ජාතිවාදී ආගම්වාදී පක්ෂපාත සියලු ભેද අතහැරලා ඒ රටේ ඉන්න නායකයාට ඒ ජනාධිපතිවරයාට ඒකී හැඟීමෙන් අපි සහයෝගය දක්වන්න ඕන මේ මොහොතේදී. එහෙනම් මේ සාවය කියන්නේ රටක සාමය කියන්නේ බොහොම වටින දෙයක්. එහෙනම් කිසියම් වූ අධිරාජ්‍යවාදී රටක් ආක්‍රමණය කරන්න කලින් ඒ රටේ සාමයයි නැති කරන්නේ ඉස්සර වෙලාම. ඔය භක්තිවාදීන් ටික ඉස්සරලාම මේ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයට අසු කරා ගන්නවා. ඒ භක්තිවාදීන්ට නොයෙකුත් ඒ ආකාරයෙන් ප්‍රතිලාභ දෙනවා නැත්තම් ප්‍රතිලාභ දෙන්න කතා කරනවා. කතා කරලා රට තුල නැති බිල්ල මවල නැති අරගල ඇති කරනවා. ඒ අන්න එහෙම අරගල ඇති කරලා රටේ සාමයේ බිඳලා තමයි රාජ්‍යයක් අල්ලන්නේ. ඒවට හේතු කාරණා නිර්මාණය කරාගන්නේ. එහෙනම් මෙන්න මේවා කියන සියලු දෙයක් ගැන සැලකිලිමත් වෙලා මේ මොහොතේදී අපි කිසියම් වූ රටකට අපි ගැති වෙන්න අවශ්‍ය නැහැ. අපි නිදහස් වාරේ නිදහස් ජාතියක් අපි අභිමානවත් ජාතියක්. එහෙනම් අපි යුතුයකම ආයුතුයකම අදුරන ජාතියක්. ඒ නිසා අපි මේ මොහොතේදී අපේ සීමාවන් තුළ අපේ දේශ සීමාවන් තුළ කිසියෙකු
උපද්‍රවයටපත් නොවිය යුතුයි. උපද්‍රවයටපත් වෙන්නා යම් කෙනෙක් ඇද්ද එතන කිසිම ලේබලයක් නැහැ. මනුස්සයත්වයේ ගුණධර්මයේ අපි ගරු කරමින් එහෙනම් මේ මනුස්ස වර්ගයාට පිහිට වෙන ඒ පිහිට වෙන එක අපේ යුතුයකමක් වගකීමක් විදිහට සලකලා අපි එතෙන්ට පිහිටනවා. එතන නෑ කිසියම් යුද්ධයේ කිසිම රාජ්‍යයකට අනුබල දීමක් එතන නෑ. කිසියම් රාජ්‍යයකට ගැටීමක් එතන නෑ. පක්ෂපාතී වීමක් එතන නෑ. එතන පක්ෂපාතී වෙන්නේ මනුස්සකමට පමණයි. මනුස්ස ගුණධර්මයට පමණයි. ඔන්න ඔය කියනවා පණිවිඩය ලෝකෙට අපි නොබියව දෙන්න අවශ්‍යයි. සාවේ වෙනුවෙන් හඬ නගන්න අවශ්‍යයි. ඔබ සියලු දෙනාම ඒකායන හැඟීමෙන් මෙන්න මේ යුද්ධය පිටු දකින්න අවශ්‍යයි. මෙන්න මේ යුද්ධය දුර වෙලා ලෝකෙට සාමේ පණිවිඩය නොබෝ දිනකින්ම සුළු වේලාවකින්ම ආණ්ඩ ලැබෙන්න ඕනා කියනව චේතනා පමණක් මේ මොහොතේ මුදුන්පත් කරගෙන යුද්ධයේ උද්දාමයටපත් වෙන්නව පවිත සිටිවිලි දුරු කරගෙන එමන සුභවාදී හැඟීමෙන් ලෝකයේ දිහා බලමු කියනවා ආරාධනාව ඔබට කරමින් ආයාචනය කරමින් නිහඬ වෙනවා. එනවා සියලු දෙනාට තෙරුවන් සරණයි.